පොසොන් දවස අපිට සිහිපත් වෙන්නේ මහින්ද ආගමනය, දුමින්ද ආගමනය නැත්නම් බෝධි ආගමනයත් එක්ක රටේ තිබුණු සමාජ සංස්කෘතීන් ගොඩක් වෙනස් වුණා. පොසොන් පොහෝ දවසේදී ලක්ෂ ගාණක් එන ජනතාව සාදු සාදු යයි මුමුණා මේ විශ්වයේ තියෙන බලවත්ම ප්‍රදේශයේ නැත්නම් මේ උත්තුංග මානව ලෝකයේ ලැබුණු ශ්‍රේෂ්ඨම සිද්ධාස්ථානයට ඇවිල්ලා තමන්ගේ සංසාර දුක භව දුක නැති කර ගැනීම සඳහා ඇවිල්ලා සාදු කියලා පින්දහම් කරන මොහොතයි. එනිසා ඔබ හැම කෙනෙක්ම ගත සංවර හිත සංවර කරගෙන මේ භූමිය වලට එන්න. විශේෂයෙන් බුදුන් වහන්සේ මේ පරිසරය ගැන දේශනා කරපු කාලය සත්ත්ව හිංසනයෙන් ලෝකෙම ප්‍රිය කරපු යුගයක අපේ රට ප්‍රිය කරපු යුගයක සත්ත්ව හිංසනය ප්‍රතික්ෂේප කළා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ලෝකයේ දිහා බලන්න ගහට කොළට ඇලට දොලට විලට සතාට සිව්පාවට ප්‍රිය කරන සමාජයක් ගොඩනගපු දවස. ඒ නිසා ඔබ එනකොට ඇත්තටම මේ පරිසරය රැකදෙන්න කියලා කෙටියෙන් කියනවා. ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ ගහකට අපි දාන්නේ වතුර ටිකක් විතරයි. මේ ගහෙන් ජනේලි දොරවල් උළුවව් පරාල ඇඳන් ඇතිරිලි ඖෂධ අපි ලියන කොළපත්‍ර පවා ලැබිලා දෙනවා හේවනට අමතරව. ඉතින් මේ මහා අප්‍රමාණ සේවාවක් කරන මේ ගහක් අපිට කපන්න පුළුවන්ද? මේ ගහකට අත තියන්න පුළුවන්ද? ඒ නිසා ස්වභාව ධර්මයේ නිර්මාණය මානවයාගේ නිර්මාණයට මහා හයියක් වෙනවා. මානව පැවැත්මට විශාල ශක්තියක් වෙනවා. ඒ නිසා අධ්‍යාත්මයත් ස්වභාව ධර්මයත් අපේ ජීවිතයට ශක්තියක් බවට පත් කරගෙන යන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ පරමායුෂ අවුරුදු 100ක් ජීවත් වුණත් ඔබට දින 36000 ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ කෙටි කාලයක් තුළ ජීවත් වෙන අය මනුස්සත්වයේම ආධ්‍යාත්මයේම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න පොසොන් පුන් පොහෝ දවස ඔබේ ජීවිතයට කතා කරන දවසක් බවට යොදා ගන්න අතීත ආවර්ජනය කරගන්න පුළුවන් දවසක් බවට පත් කරගන්න. ඒ නිසා ජීවිතේ ඊටාම වැදගත් දවසක මේ ආපු ගමන ඔබේ ජීවිතයට සංසාර ගමන ඊතර වෙන්න මේ පුණ්‍ය කර්මයක් හැටියට සලකගෙන මේ සේවාවනුත් කරගෙන ඒවට සේවාවන් කරන මහත්තුරුන්ට උදව්වක් උපකාරයක් හැටියට ඔබ යම් විනයක ඉඳගෙන ඒ ආධ්‍යාත්මය ප්‍රාර්ථනා කරනවා. ඊට වැදගත් වෙන නිසා උත්තුංග පුණ්‍ය පොහොය දවසේ ඔබ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙලා ඔබට එලෝ මෙලෝ දෙලෝ ආලෝකය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.